ආයිබෝවන් ඔයා මේ එකතු වෙලා ඉන්නේ ඩීඩිසයින් ග්‍රෆික්ස් YouTube චැනල් එකත් එක්ක. ඔයාගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කර ගැනීමට තියෙන චැනල් එකක් තමයි මේ. මුලින්ම අලුත් ඩොකියුමන්ට් එකක් ඕපන් කරගන්න. ඊළඟට ටෙක්ස්ට් ටූල් එක සිලෙක්ට් කරගන්න. ඩොකියුමන්ට් එක zoom කරන්න Ctrl+ ක්ලික් කරන්න. මම ඩීඩිසයින් ග්‍රැෆික්ස් typography 3D shape කියලා ටයිප් කරගන්නවා. ඊළඟට මම මේක shift key එක press කරගෙන drag කරලා ප්‍රමාණය ටිකක් ලොකු කරගන්නවා. දැන් ඔයා මේ වගේ character panel එකට ගිහින් අකුරු වල properties වෙනස් කරගන්න. ඊට පස්සේ Alt key එක press කරගෙන drag කරලා අකුරු වල copy එක කරගන්න. අරගත්ත copy එකේ වෙනත් වචන ටිකක් type කරගන්න. ඒකෙත් අවශ්‍ය පරිදි text properties වෙනස් කරගන්න. කලින් වගේම තවත් copy එකක් අරගෙන වචන වෙනස් කරන්න. දැන් symbols panel එකට ගිහින් අකුරු ඒ තුලට ඇදලා දාන්න. එතකොට ඒක සිම්බල් එකක් වෙනවා. දැන් මේ අකුරු රිලීට් කරලා දාන්න. දැන් rectangle tool එක select කරගෙන rectangle එකක් අඳින්න. color panel එකට ගිහිල්ලා කැමති color එකකින් මේක fill කරගන්න. දැන් ඔයා ඇඳගත්තු කොටුව සිලෙක්ට් වෙලා තියෙද්දි Effect 3D Extrude and Bevel කියන එක සිලෙක්ට් කරන්න. එතකොට 3D Extrude and Bevel Options dialog box එක ඕපන් වෙනවා. මතකයටව ඒකේ preview කියන තැන ටික් කරන්න. ඊළඟට Extrude Depth කියන එකේ අගය අවශ්‍ය පරිදි වැඩි කරන්න. ඊළඟට මේ විදිහට box එක පෙනෙන ආකාරය වෙනස් කරගන්න. දැන් පහළ තියෙන map art කියන එක ක්ලික් කරන්න. බලන්න ඔයා මෙතන අගය වෙනස් කරනකොට box එකේ select වෙන පැත්ත රතු outline එකකින් පෙන්වනවා. ඔයා ඉහළ පැත්ත select කරගෙන symbol කියන තැන මේ පොඩි arrow එකේ ක්ලික් කරන්න. drop down menu එකෙන් ඔයා කලින් ටයිප් කරපු අකුරු සෙට් තුරින් එකක් සිලෙක්ට් කරන්න. මතු පිටට හොඳින් ගැලපෙන ආකාරයට ප්‍රමාණයන් වෙනස් කරගන්න. දැන් මෙතනින් වෙනත් පැත්තක් සිලෙක්ට් කරගෙන පෙර පරිදිම කරන්න. තුන්වෙනි පැත්තකට ඒ වගේ ටෙක්ස්ට් එක දාගන්න.
පැති 3ටම ටෙක්ස්ට් දාලා ඉවර වුණාම ඕකී ප්‍රෙස් කරන්න. ඔයාට ස්පේස් බාර් එකත් සමග ඩ්‍රැග් කිරීමෙන් ආර්ට් බෝඩ් එක අවශ්‍ය පරිදි එහා මෙහා කරන්න පුරුවන්. දැන් ඔයාට අකුරු වෙනස් කරන්න හරි අකුරු වල ප්‍රොපර්ටිස් හරි වෙනස් කරන්න ඕනේ නම් සිම්බල්ස් පැනල් එකේ අදාළ අකුරු සිම්බල් එක ඩබල් ක්ලික් කරලා ඒක කරන්න පුළුවන්. බොක්ස් එකේ කොටුව සිලෙක්ට් කරලා appearance panel එකේ 3D extrude and bevel කියන එක ක්ලික් කරලා නැවතත් options dialog box එක open කරගෙන වෙනස්කම් කරන්න පුළුවන්. මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්ත කියලා. ඔයාට යම් ප්‍රශ්නයක් හෝ කමෙන්ට් එකක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් සුබ දවසක්. ගිහින් එන්නම්.